ලංකාවේ වැඩි වශයෙන් අකුණු අනතුරු වාර්තා වන්නේ මාර්තු, අප්‍රේල් සහ ඔක්තෝබර්, නොවැම්බර් මාසවලයි. මෙම කාල සීමා දෙක අන්තර් මෝසම් කාල ලෙස හඳුන්වයි. අකුණක් ඇතිවන්නේ කෙසේද? මේ අන්තර් මෝසම් කාලවලදී පොළවට ආසන්න වායුගෝලයේ උෂ්ණත්වය වැඩිය, සුළං හැමීමද අඩුය. ඒ නිසා ජලය වාෂ්ප වී වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය ඉහළයයි. මෙම ජල වාෂ්ප සිසිල් වී වලාකුළු සෑදේ. අකුණු ඇතිවීම සඳහා වැඩියෙන්ම දායක වන්නේ කැටි වැහි වලාකුළුයි. මේ කැටි වැහි වලාකුළු පොළව මට්ටමේ සිට මීටර 15,000ක් පමණ ඉහළින් පිහිටා ඇත. අකුණක් ඇතිවීම. මෙම වලාකුළු තුල හිම ස්පටික හා ඉතා සියුම් ජල බිඳු ඇත. මෙම වලාකුළු තුලින් පහළ සිට ඉහළට වේගයෙන් සුළං හමා යයි. එවිට මෙම වලාකුළු තුල ඇති හිම ස්පටික හා ජල බිඳු එකිනෙක ඇතිල්ලීමෙන් ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගනී. වලාකුළේ ඉහළ කොටසේ ධනාරෝපණද පහළ කොටසේ ඍණාරෝපණද එක්රැස් වේ. වලාකුළු තුල ඇති වාතය විද්‍යුත් පරිවාරකි. එම නිසා වාතය හරහා විද්‍යුත් ආරෝපණ ගමන් නොකරයි. මේ නිසා වලාකුළේ ඉහළ සහ පහළ කොටස් වල අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එක්රැස් වේ. මෙලෙස අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එක්රැස් වූ විට වාතය හරහාද විදුලිය ගමන් කරන අවස්ථාවක් එළඹේ. එවිට ආරෝපණ පැනීමක් හෙවත් විද්‍යුත් විසර්ජනයක් සිදුවේ. මෙම සිද්ධිය අකුණක් ලෙස හැඳින්වේ. අකුණු වර්ග. වලාකුළේ සිට ආරෝපණ පැනීම සිදුවන ස්ථානය අනුව අකුණු වර්ග 3කට බෙදා ඇත. වලාකුළක් තුල සිදුවන ආරෝපණ පැනීමක් වලාකුණක් ලෙස හැඳින්වේ. වලාකුළක් තුල එක්රැස් වූ ආරෝපණ වාතයට පැනීමක් වාහකුණක් ලෙස හැඳින්වේ. වලාකුළක සිට පොළවට ආරෝපණ පැනීමක් පෘථිවි අකුණක් ලෙස හැඳින්වේ. පෘථිවි අකුණක් ඇතිවන ආකාරය. ආරෝපිත වලාකුළක් පොළවට ඉහළින් පවතින විට එම වලාකුළේ පහළ කොටසේ ඍණ ආරෝපණ එක්රැස් වේ. මේ ඍණ ආරෝපණ වල බලපෑම නිසා වලාකුළට පහළින් නැති භූමියේ ධන ආරෝපණයක් හටගනී. පොළවේ සහ වලාකුළේ ආරෝපණ ප්‍රමාණය වැඩි වූ විට වලාකුළේ සිට පොළවට ආරෝපණ පැනීමක් සිදුවේ. එය පෘථිවි අකුණක් ලෙස හැඳින්වේ. මෙම පෘථිවි අකුණක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 10ක් පමණ වේ. එහි ධාරාව ඇම්පියර් 25000ක් පමණ වේ. විගුරුම් හඬ ඇතිවීම. මෙතරම් අධික විදුලි ධාරාවක් මිලි තප්පර 10ක් තරම් කෙටි කාලයක් තුලදී වාතය හරහා ගලා යන විට වාතයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000ක් පමණ ඉහළ නැගී. මෙම අධික උෂ්ණත්වය නිසා වාතය ක්ෂණිකව ප්‍රසාරණය වේ. එවිට ඇතිවන කම්පන නිසා ධ්වනි තරංග හටගනී. මෙම ධ්වනි තරංග විගුරුම් හඬ ලෙස හඳුන්වයි.